අපි අද කරන්න යන්නේ මුලට තියෙන රක්ෂිතය ඇතුළේ තියෙන දියැලි ගොඩක් තියෙනවා. අපිට පුළුවන් තරමක් අද අපි බලන්න යන්නේ. මාත් එක්ක ඇවිල්ලා තියෙනවා මගේ කලින් වීඩියෝ වල හිටපු දිලංග. එතකොට දිලංග අපි පළවෙනිට මොකටද යන්නේ? මුලින්ම තුන්දලැල්ල කියලා තියෙනවානේ හොඳ ලස්සන දියැල. තුන්දලැල්ල බලන්න යන්න අපි. ඒක රක්ෂිතද කොහොමද දියැල කිව්වම මෙතන මේ මුලින් රක්ෂිතය කියන්නේ ඔයාලා මාතර උරුබොක්ක ප්‍රධාන පාරේදී මුලින් ටවුන් එක පහුවනත් එක්කම තමයි මෙන්න මුලින් රක්ෂිතය කියන පහතරට වැසි වනාන්තරේ හම්බෙන විතර මේකද දියැලි සාමාන්‍යයෙන් අපි දන්න තරම් දියැලි ගොඩක් 6කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. මේක වටේනේ ඒතකොට හොඳට ගිහිල්ලා නරඹන්න පුළුවන් ෆැසිලිටිස් තියෙනවා. ඔයා ගොඩක් තැන්වල ඒක අර සංචාරක මැදසේ ඒ තැන්වල හඳුනාගෙන ඒවා හොඳට මැනේජ් කරගෙන යනවා. ඒකට ගොඩක් කට්ටිය දන්නේ නැහැ කිසිම දැන් තියෙනවා කියලා යාට මෙච්චර මේ වගේ කෙනෙක් ජනප්‍රිය නැහැ. දන්නේ නැහැ මේ දෙයක් අපි අර බලමුකින් අද වහින කාලේ ඉන්න පුළුවන් තරම් කවර් කරගන්න තමයි මට අපේ ටාගට් එක ආයෙත් මේ ඔක්කොම හරිම ලේසියෙන් යන්න පුළුවන් දැන් ඊසි ඇක්සස් තියෙනවා. මේ අපි පුළුවන් තරමක් කවර් කරගන්න බලමු දවස් ඇතුළත නේද? පුළුවන් තරමක් අද බලමු. එහෙනම් අපි යාළුවනේ දැන් මේ මාතර පූර්වක ප්‍රධාන පාරදී ගිහිල්ලා අර පිටපැත්තට කිලෝමීටර් 5 කියලා බෝඩ් එකක් එක්ක මෙන්න මේ හන්දියේ තියෙනවා කුඩාපාන හන්දිය කියලා කියන්නේ. මෙතනින් යට ඒක පිටපැත්තට තමයි අපි තුන්දලැල්ලට යනවා නම් යන්න ඕනි පාර ප්‍රධාන පාරියත් වැඩේ වදිනවා. මෙන්න මේ පාර තමයි හරියටම හැරෙන්න තැන. අපි දැන් ඇවිල්ලා ඉන්නේ පළවෙනි දියැල්ල ගාවට. අපි දැන් මේ පල්ලෙහා යන ගමන් තියෙන්නේ. මොකක්ද දිනංග මේ දියැල්ල නම? මේ කියන තුන්දලැල්ල කියලා. ඔයල්ල ඒතකොට මෙතෙන්ට එනවා නම් මේ දින මාතර ඇවිල්ලා මේ පිටවැද්දට ටවුන් එකෙන් ආවම පිටවැද්දට මුල් තියෙන ප්‍රධාන පාර. පාර මෙන්න මෙතන යට තමයි යන්න දෙන අපි පෙන්නන්නම්. හැරෙන්න ඕනේ ඉතින් පාරෙන් ඉඳලා කොහොමද කියලා. මෙතනින් පහළට යන්න තියෙන ප්‍රධාන පාරෙන් ඉඳලා මීටර් 400 වගේ පොඩි දුරකින් අපිට යන්න පුළුවන් ඇල්ලට. ප්‍රධාන පාරෙන් නම් වාහන නවත්තන්න පුළුවන්. මෙතන එහා පැත්තේ. නුඹලා බලමු මෙතන හැදතන බලමු මේ වීඩියෝ එකෙන්. දැන් දොළ ගාවටම ඇවිල්ලා තියෙන්නේ. අපිට පේන විදිහට ටිකක් මඩයි වගේ. ඊයේ වහින්න නැති. ඒක නිසා තමයි කමන්නේ අපි බලමු කීයද. දියැල්ල ගාවට රඟාව දියැල්ල අද පොඩ්ඩක් මඩ වෙලා වගේ ඔයගොල්ලන්ට පේනවනේ මේ ඊයේ වරින් නැති. මෙහෙම පහළට තමයි ගලාගෙන යන්නේ ගල දිගේ ලස්සනට. එතකොට දිලංග කොහොමද මේකට නම හැදුනේ තුන්දොලැල්ල කියලා? මෙතෙන්ට තුන්දොලැල්ල කියලා ඒකට ඉස්සර නම ගමේ මෙතෙන්ට තුන්දොල කියලා තමයි කිව්වේ. ඉස්සර මේ ඇල්ල නම් ජනප්‍රිය වෙලා තිබෙන්නේ නැහැ. ඇල්ල මෑතකල් තමයි ජනප්‍රිය වුනේ තුන්දොලැල්ල කියලා. ඒතර මෙතෙන්ට තුන්දොල කියලා ගමයි කියන්නේ. මෙතනින් එක ඇල්ලක් කියනවා. ඇල්ලක් කියන්නේ මේ දොළ පාරක්. කැලේ ඉඳලා ඇවිල්ලා ගම හරහා ඇවිල්ලා එනවා. අනිත් එක ඊට පස්සේ මේක තෙලමාවලේ ඉඳලා කැලේ හරහා එනවා එක දොලක්. ඒ දොළවල් දෙක එකතු වෙලා ආයේ මේ පැත්තට තනි දොලක් විතර ගලාගෙන යනවා. ඒතකොට දොළවල් තුනක් තියෙනවා. ඒතකොට අන්න ඒ හින්දා තමයි මෙතෙන්ට තුන්දොල කියලා කියන්නේ. කැලෙන් එන දොලයි ගම හරහා එන දොලයි එකතු වෙලා එක ප්‍රධාන දොලක් විතර ගලාගෙන ඉන්න පිටපැත්තට පැත්තේ නිල්ලලා වෙනකොට එකතු වෙනවා. ඒතකොට අන්නේ තුන්දොල කියන තැන තමයි මේ ඇල්ල පිහිටලා තියෙන්නේ. ඒතකොට තුන්දොලේ තියෙන ඇල්ල හින්දා තුන්දොලැල්ල කියලා තමයි ගමේ මෙතෙන්ට නම දාලා තියෙන්නේ. අපි දැන් කැලේ මැදින් ඇවිදගෙන ආවා. මේ ඉස්සරහට මේ තියෙන්නේ ඒ ගලාගෙන යන තව දොලක්. ඒකට තියෙනවානේ අර දොලට එකතු වෙන්නේ තුන්දොලැල්ල කියන්නේ ඒක නිසා. කවුරු හරි ඇල්ල බලන්න එනවා නම් අතරින් නෙමෙයි නාන්න ඕනේ. ඇත්තට මෙතන නාන දොල මෙන්න මෙතන මේ වල තියෙන මේක තමයි ඉසේ පිට නාන්න පුළුවන් තැන. මේ කැලේ හරහා එන දොල මෙතන විල්ලා හම් ලස්සන වලක් වගේ හැදලා තියෙනවා. එතන නාන්න පුළුවන් ආරක්ෂිතව. අතන නාන්න අමාරුයි. එතන අමාරුයි. මෙතන මොන මිනිත් ආරක්ෂිතව නාන්න පුළුවන්. හොඳ වතුර ටිකක් එක්ක. ඒක අනුතරදායක බව සෑහෙන අඩු තැන. ඒ දියැල්ල ගිහිල්ලා ඉවරයි. අපි දැන් යන ගමන් ඊළඟට යන්න. ඒක අපි කියන්න ඕනේ දැන් මේ
දියැල් වලවට දකින්නදී අපි අන්තිම වීඩියෝ ක්ලිප් එකේ හැමදාම රෝස පාට කුණු දාන්න ගෝණි වලලා තියෙනවා. ඇත්තටම හොඳයි. මොකද කුණු දාලා දැනත් විනාශ වෙනවට වඩා මේ කුණු එහෙම දාන්න ගෝණි එල්ලලා තියෙනවා. මෙතන මේනෙජ් කරන්න කෙනෙක් ඉන්නවා. එයා ගාම හිතන්නේ මේ කරලා තියෙන්නේ. හැබැයි දැන් ගෝණි අපි දැක්ක ගෝණි 20ක් විතර ඉල්ලලා තිබ්බනේ. ගෝණි 20ක් විතර හැමතැනම දියැල් වලට පෙළලා දියැල් කියන ස්වාභාවික සුන්දරත්වයේ කොහොමද බලන්න බෑ. මොකද හැම වෙලේම හැන්නේ අර ගෝණි වලදී ඒකේ පොඩි දෙයක් තියෙනවා. එකක් වගේ තිබ්බනම් අවුලක් නෑ. ඔව් එකක් හර නැත්තම් මේ විදිහට කසල ගෑ කරන්න එක මොකදක් තුනක් තිබ්බම හොඳ. මොකද මුළු කැලේ පුරාම දිගට මීටර් 500 විතර හැමතැනම මීටර් 10 5න් 5ට වගේ ගෝණි වල තියෙනවා. එතන මේ වගේම අපි දැක්ක ඇල්ලපාමුල මල් පෝච්චි තියලා තියෙනවා. ඉතින් රක්ෂිත වනාන්තරයක් ඇතුළට මිනිස්සු මේ ගෙවල් වල තියෙන මල් ගස් කියන හින්දියනේ කොච්චර හොඳ දෙයක් කියලා අපි නම් දකින්නේ. මොකද ආක්‍රමණය වෙන්න පුළුවන් ඒ ගස් කවදා හරි කැලේ ඇතුළේ රක්ෂිතයක් ඉන්නවා. ඒ වගේම මේ යන ට්‍රේල් එකේ මෙතන ඉන්නේ කැලේ ඇතුළේ ට්‍රේල් එක දිගටම හැමදාම උදේවස අතු ගාලා තියෙනවා. ඉතින් මේ පොළොරඩ ඔක්කොම එකතු කරලා තියෙනවා. ඒක තැන් වලට කැලේ ඇතුළේ අපි ගන්න දෙන්නේ නෙවෙයි ඇතුළේ දෙයක්. හැබැයි කැලේ ඇතුළේ අතු ගාලා තියෙන ඒක ගොඩක් ඔය සත්තුන්ගේ ඒකේ වාසස්ථාන සිද්ධ වාසස්ථාන අපිට දෙන්න තියෙන විනාශ වෙනවා. එතනම කැලේ ඇතුළේ ස්වාභාවික විදිහට තියෙන්න ඕනි මේ. එහෙම උදේවස අතු ගාලා එහෙම මැනේජ් කරන්න ඕනි කියලා මම අපි නම් හිතන්නේ නැහැ. ඉතින් මොකද කැලේ ඇතුළේ ස්වාභාවික ඒ කොළ වැඩිච්ච ගතිය තියෙන්න ඕනි. ඉතින් ඒක හැම වෙලේම ගහෙන් කොළයක් වැටෙනවා අතු ගන්නනේ ඉච්චර ගැලපෙන්නේ නැහැ. ඉතින් වගේ පරිසර පද්ධති කියලා අපි නම් කියන්නේ නේ. අපේ අදහස. ඇත්ත. හැමෝම දන්නේ හොඳක් වගේ දැක්කම ඒ හොඳක් විදිහට තේරෙන්නේ නැහැ. මතු ගාලා මේ හැමදැනම මල් පෝච්චි තියාගෙන ඉන්න එක හොඳක් කියලා තේරෙන්නේ නැහැ කැලයක් ඇතුලේ නිසා. හරි. ඒකට කවන්නේ. අපි යන් ඊළඟ ඇල්ලටද. අපි යාළුවනේ දැන් තුන්වල ඇල්ල බලලා එතන හැවතන කෝඩ්ඩු දොල ඇල්ල කියලා. හැබැයි අපිට ඇත්තටම ටයිම් මත වෙයි කියලා හිතනවා. මේ පැත්තේ ගියොත් මේ අවශ්‍යයි කියලා හිතනවා. ඉතින් අපි දැන් යනවා මේ මුලට යන රක්ෂිතේ මැදම තියෙනවා කොස්ගහදොල ඇල්ල කියලා. මේක තියෙන්නේ මාතර ඌරුබොක්ක ප්‍රධාන පාරේ මුලට යන ටවුන් එක පහ කරන් පොඩි දුරක් එද්දී තමයි කොස්ගහදොල ඇල්ල තියෙන්නේ. අපි දැන් ඉතින් මේ කොස්ගහදොල ඇල්ල හොයාගෙන මේ මුලට යන රක්ෂිතේ මැද යනවා. මේ ලංකාවේ ලස්සනම පාරක් කියලා ගන්නත් පුළුවන්. මේක තියෙන මාරම කූල් අර රස්නේ පරිසරේ ඉඳලා මේකට ආවම වෙනම ෆීලිං එකක් තියෙනවා. අපි දැන් මේ රක්ෂිතේ මැදින් පාර දිගේ යන ගමන් කොස්ගහදොල ඇල්ල හොයාගෙන මේ කොස්ගහදොල ඇල්ලත් පාරයින මැද තියෙන ඕන මිනිත් ටිකකට ළඟා වෙන්න පුළුවන් තැනක්. හරින් පාසෙන් ළඟා වෙන්න පුළුවන් තැනක් තමයි කොස්ගහදොල ඇල්ල. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ දෙවෙනි ඇල්ල ගාවට. එතන නම් අපිට ලස්සන බහලා යන්න පුළුවන් මෙහෙම වැටක් පාරක් තියෙනවා. අපි දැන් මේ යන ගම මෙතන මඩේලා කීයක් දන්නේ නැහැ නේ. ඒ වගේ සීන් නැත්තම තියෙන්නේ. වැස්ස නිසා පොඩි අවුලක් තියෙනවා මේ දවස්වල. ඒකම අවුලක් නැහැ කොලේ එනෝනේ. ਪਰ අතු ගාන සීන් එක වුණාම පොඩ්ඩක් කැතයි නේ. කැත නෙමෙයි අර අවුල් නේ. අතු ගාලා වගේ තිබ්බම මේ වගේ නැචරල් ගතිය දෙන්න ඕන. නැත්තම් ඒ හරියන්නේ නැහැ. ඒ පොඩ්ඩක් මේ සර්පෙක් ඉන්නවා. සර්පේ? මොකද මේ සර්පය? මේ සර්පයට කියන්නේ වෛරිහාව ගන්න කියලා. මේත් ලංකාවට ආවෙ එක ඔය තෙත් කලාපී ඔය සවනාන්තරවලට ටිකක් අඩුවෙන් බලාගෙන තමයි සර්පෙක් ඒක දුර්ලභයි කියලා කියන්න පුළුවන්. ඉංග්‍රීසි විද්‍යාත්මක දෙන්නට කියලා. මම බලාගෙන අමාරු සර්පෙක් දැන් මේ ලයිනට යද්දි යන පාරෙම නිකන් පාරෙන් ඉඳන් බලාගෙන හම්බුණා. ඒකෙන් මෙයා නිවිෂ සර්පෙක් රුක්වාසී කියන්නේ විෂ නැහැනේ. විෂ නැහැ. ගස්වල අතුඩ තමයි හැම වෙලෙම ඉන්නේ. බිම්මත් වෙන හොයන ගස් අතුඩ තමයි මෙයාලා හම්බෙන්නේ. අනික මෙයාලා මිනිස්සු ඉන්න තැන්වල හොයන නඩුවේ කැලවල ඇතුළේම තමයි ගොඩක්ම හම්බෙන්නේ මේ. මේ වගේ තැන්වලම තමයි බලා ගන්න පුළුවන්. මේ වගේ තැන්වල හොඳ විමසිල්ලෙන් ගියොත් දැන් බලා ගන්න පුළුවන්. මේ වගේ ඉතින් ගොඩක් අපිට නොපෙනෙන ජෛව විවිධත්වයක් මේ තැන්වල තියෙනවා. අපි ඇවිදගෙන ගිහිල්ලා බලමු ඉස්සරහට මෙතන කොහොමද කියලා. අපි මෙතෙන්ට ආවේ මාර කාලෙක ඉන්නේ. වීඩියෝ එකක් කරන්න වෙනවා මේ වගේ තැනකට එන්නේ. කට්ටි ඉන්නවද? මොකද්ද මෙතන තියෙන්නේ? සුබාගම පිළියතරම මේක හදලා තියෙන්නේ. සෑහෙන ප්‍රොජෙක්ට් එකක් තියෙනවානේ අර පාල මේක හදලා තියෙන්නේ. 2009 අප්‍රේල් 20 ඕපන් කළා කි. අයින වෙඩි පිළියතර තමයි හදන්නේ.
අපි දැන් දෙවෙනි දියැලටත් ආවා. මෙතන දියැලක් කිව්වට අර ගල දිගේ තමයි වතුර ගලාගෙන යන්නේ. ඔයාලට පේනවනේ. හරියට නිකන් අර දෙනියායේ පැටනවල වගේ සීන් එකක් තියෙන්නේ. දවසක අපි පැටනත් යමු. බලමු අපි තා ටිකක් වටේ ඇවිදලා මේක. එතකොට මෙතන තමයි නාන්න පුළුවන් නේ. මෙතන නාන එක ලේසි නේ. මොකද අර පහළ එහා පැත්තේ ලොකු වලක් තියෙනවා යට. එතන මේ නැතනම් ගිය අවුරුද්දේ පිරිමිලාවෙක් නැති වුණා. එතන නාන ගිහලා මොකක්ද කේස් එකක් කියලා. අයින් මෙතන නාන එක තමයි ආරක්ෂිත. හැබැයි අර මෙතන උඩටත් ගිහලා අපි දැන් දැක්කම මේ විදේශිකයෝ ඔය සුද්ධ සෙක්ටර් යාලා මේ මෙතනින් උඩට ගොඩ වෙලා නාන යනවා. ඒක උඩහක් තියෙනවා නාන තැන්ට. හැබැයි පොඩ්ඩක් යන්නේ රිස්ක් මොකද මේ ලිස්සන ගලක් දිගේ ඉතින් පොඩ්ඩක් නැගලා යන්න තියෙන නිසා කැලේ ඇතුළට තමයි යන්න තියෙන්නේ. පොඩ්ඩක් ඩේන්ජරස් තැනක් නේ. ඔව්. ඒක පොඩ්ඩක් ඩේන්ජරස්. මෙතන පහළ වලේ නාන කරන කොහොමද ඩේන්ජරස්. හොඳම දේ මෙතනින් නාන එක තමයි නේ. ඔව් මෙතන නාන එක තමයි සේෆ්ටි වැඩි. පල්ලෙහා පොඩ්ඩක් ඩේන්ජරස්. උඩහ යන එක ඩේන්ජරස්. දැන් අපිට පේනවා මේ දියැල්ල ගාව දැන් අපි ඉන්නේ අර සර්පියෝ කුණු සෙට් එකක් දැක්කා. මෙතන ඉන්නකොට අර මාළු සෙට් එකක් මේ ඉන්නේ. ඊතමස්සා කියන මාළු වර්ගය. මේ අත් ලංකාවට ආවේනික මාළු වර්ගයක්. ඒතන මේ පරිසර පද්ධතිය හොඳ වැදගත් කුරුකක්. ඒ වගේම අපි දැක්කා බුලත් අපේ ඉන්නවා දැක්කා. ඒකත් පතේන සාලයක් කියලා ප්‍රශ්නේ ඉඳලා ගංගාදෝණයට ආවේනික මාළුවෙක් ඉන්නවා. මේ මාළුවා ඉන්නවා දැක්කා. ඒ වගේ ලංකාවට ආවේනික දුර්ලභ ගන්න ඕනි මාළු වර්ග කීපයක්ම මෙතන අපි දැක්ක ඉන්නවා. ඒ කියන්නේ ඉතින් අනේ මේ පරිසර පද්ධතියත් අනිවාර්යයෙන්ම අපි ආවම ඉතින් ඒ ලංකාවේ විතරක් ඉන්න මාළු ජාතියක්. ලංකාවේ මේ දැන් පතන සාලය කියන මාළු වර්ගෙ මේ නිල්ලලා ගංගාදෝණියම තමයි හම්බෙන්නේ. මේ ටිකේම තමයි හම්බෙන්නේ. මේ හරිය විතරයි ලෝකෙම. ලෝකෙම මේ ටික විතරයි මේ වගේ මාළු ඉන්නේ. ඔව්. ඒ පතන සාලය අපිට පෙන්වන්න විදිහ නැහැ. මාළු ටික පොඩි හින්දා වීඩියෝ එකට අහු වෙන්නේ නැහැ. ඇත්තටම ඒ වුණාට ඉන්නවා මෙතන. ඇත්තටම අපි රැක ගන්න ඕනි මාළු වර්ග සමේ පරිසර පද්ධතියම අපි රැක ගන්න ඕනේ. ඉතින් අර ගොඩක් කට්ටිය මේ දන්නේ නැහැ. ආවට මේ ගැන දන්නේ නැතුව තමයි ඉන්නේ. මේ පැත්ත අනිවාර්යයෙන්ම අපි නොදන්න වුණත් අපි ඉතිේ තියාගන්න ඕනේ මේ පරිසර පද්ධතියම අපි රැක ගන්න ඕනි කියලා. ඉතින් අපේ රටේ වටිනා පරිසරය. ඉතින් ඒ තමයි දෙවෙනි දියැල්ල. මේ වගේ තමයි ඉතින් බලා ගන්න පුළුවන් මේක. ඊට වඩා දෙයක් අපිට බලා ගන්න බෑ මේ දියැල්ලේ. අපි යන් එහෙනම් තුන්වෙනි එකට. අය වුණ තුනට යන්නේ මොකද්ද? පාක් කැලේට යන්නේ අපි දෙයයන් දැන්. අපේ ටයිම් එකත් එක්ක යන්න පුළුවන් ලේසියෙන්. ටයිම් එකත් ලේසියෙන් හා අපි යන් තුන්වෙනි එක. අපි දැන් දෙයයන්දර ටවුන් එකට ආව මුල්ටියෙන් ඉඳලා. අපි දැන් ඊට පස්සේ දෙයයන්දර ටවුන් ඉස්කෝලේ කුටහට තියෙනවා. ඒ ගම්බද මේ පැත්තට යන පාර. ඒ පාර දිගේ තමයි මේ යන්නේ. එතන මේ උඩ කාපට් ගම්බද පාරේ හැරෙන්න ඕනේ මේ යට පාරේ. උඩ පාරේම තමයි යන්න ඕනි කාක් කැල්ලට. ඒක අපි ආවේ වලට පොල්ටන් ටවුන් එකේ දෙයයන්දරට ආවා. දෙයයන්දර ඉස්කෝලේ කුටහට තියෙන ගම්බද පැත්තට යන පාර දිගේ කෙලින්ම එන්නේ. ඒක කාපට් පාරේම තමයි හැරෙන්නේ. අතුරු පාරවල හැරෙන්න මොකක්වත් නැහැ අපිට. ඒ පාරේ අපි දැන් මේ කාක් කැල්ල හොයාගෙන යනවා. ඒකත් පාරයි ඉඳලා සාමාන්‍ය මීටර් 450ක පහලින් තියෙන්නේ. ඒකත් ඊසි ඇක්සස් තියෙනවා. ඒ කියන්නේ අපිට ලේසියෙන්ම යන්න පුළුවන් තැනක් නෙමෙයි. අමාරු තැනක් නෙමෙයි. දැන් යාළුවනි මෙන්න ඇල්ල ගාව ඉන්නවා. වලට ඇල්ල ලේසියෙන් මොඳර ගන්න පුළුවන්. මෙන්න මේ ඉස්සරහා මෙන්න මේ දැනුවත් වීම පොරු ටික නාම පොරු ටික තියෙනවා. ඒ වගේ ලේසියෙන් ඇල්ල අතර පුළුවන්. මෙතන තියෙනවා. අපි දැන් කාක්කැල්ල ගාවටත් ඇවිල්ලා තියෙන්නේ තුන්වෙනි දියැල්ල. ඒකට යන්න තියෙන්නේ මෙන්න මෙතනින්. අපි ආව පාර දැක්කනේ. අපි යන් එතෙන්ට. මම හිතන්නේ අපි යන දියැලි වලින් මේකත් ලොකුම එකන්නේ. අද යන්නේ ඒක ලස්සන මේකක්. මෙතනින් පහළට බහැලා තමයි අපිට යන්න තියෙන්නේ. ඇවිදගෙන යමු. උඩ කැලලට ගිහිල්ලා යමුනේ. අපි යමු. උඩක් දියැලක් තියෙනවා. අපි ඒක බලලා ඒකට යන්න තියෙන්නේ. මෙහෙම උඩ එකට මෙතනින් යන්න තියෙන්නේ. පහලකට මෙතනින් යන්න තියෙන්නේ. දෙකම නාන්න පුළුවන්. ඔව් දෙකම නාන්න පුළුවන්. මේකේ මම හිතන්නේ නාන්න තැනුත් ගොඩක්ම තියෙන්නේ මේකනේ. ඔව් මේක දිගටම පහළට දියල පහළට නාන්න දැන් පහක් විතර දෙනවා. අපි ඉස්සෙල්ලම උඩ එක බලමු. අපි ඒකට මෙතනින් යන්න ඕනේ. හරිද? ඔයගොල්ලන්ට පේනවනේ මෙන්න මෙහිම තමයි මෙතෙන්ට යන්න තියෙන්නේ. අපි ඉන්නේ උඩ තැන. පොඩ්ඩක් දියැලේ සද්ද වැඩි ඇති. මේක නෙමෙයි දියැල්ල. ඉතර පල්ලෙහා තියෙන්නේ. ඇවිදන් ගිහලා බලමු.
ඒ මෙතන මාරුනේ. මෙහෙම මඩ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට වැස්සට. මෙන්න මෙතන තමයි මේ දියල්ල තියෙන්නේ. අපි පල්ලෙහාට ගිහලා බලමු. පොඩ අමාරු බහින්නේ. සුට්ටක් මෙහි බහින්න නම් අමාරුයි. මේ ගල් උඩින් පැනලා තමයි බහින්න තියෙන්නේ. පහළටම බහිමු. මෙන්න මෙහෙම තමයි මෙතන බලා ගන්න තියෙන දියල්ල. මේ දියල්ල කිව්වට මේක නෙමෙයි ලොකුම එක. අපි පල්ලෙහා අතෙන්ට යන්න ඕන. කාලතා ලොකු එකක් තියෙනවා. ඒකට ගිහලා බලමු. ඉතල මෙතන ටික වෙලා කිමුනේ. හා මෙතන ටික වෙලා කිමුනේ යමුනේ. මෙතන ලස්සනයි. ඔව් පල්ලෙහා මාර විදිහට කට්ටිය ඉන්නවා. ඒ සෙනක ගොඩක් තියෙන නාන්නේ නැතන. මෙතන ටික වෙලා ඉතල එතනට යමු. ඕන කෙනෙක්ට ඇවිල්ලා නා ගන්නවා නම් මේක මාර ලස්සන තැනක්. ටිකක් ගැඹුරයි. ඒ උනත් නාන්න පුළුවන්. අවුලක් නැහැ. මාරම පිරිසුදු වතුර ටිකක් තියෙන ඒ වගේම. කැමති කෙනෙක් ඇවිල්ලා නාන්න ඉතින්. දැන් අපි යමු මෙතනින් පල්ලෙහා පාරේ තියෙන ලොකු දියැලකට. ඒකටත් මෙහෙම පල්ලෙහාට බැලලා යන්න ඕනේ. අපිට ඇතින් පේන්නේ දියැල්ල තමයි. පහළටම ගිහලා බලමු. දැන් වෙලාව නම් හවස 4ක් පහුවෙලා ඒ නිසා අපිට අද මීට වඩා එකකට යන්න වෙන්නේ නැහැ නේ. කවන්නේ අපි ඊළඟ වීඩියෝ එකේදී මීට වඩා ටිකක් බලමු. අදට මේක බලමු අපි යමු අද දවසේ අන්තිම දියැල්ල බලන්න. ඉතින් ඒක තමයි අද බලපු අන්තිම දියැල්ල. අපි දැන් යන්න හැදුවේ කරවල වේගෙන් යනවා. ඔව් පොඩි වැස්සකුත් වෙනවා. ඒක අපිට අතන වැඩි රිවර්ස් ටවුන් කරනවා ඇල්ලුවා වල්මරත් ඔක්කොම අනාබේ ඉන්නවා. අපි ඊළඟ දවසේ ඉතුරු දියැලි ටිකක් බලමු. අපිට තව වීඩියෝ වල ඇල්ල ඊට පස්සේ එතන තියෙනවා රම්මලේ සම්බේධා පැත්තේ මේ හම්බන්ත දිස්ත්‍රික්කයේ දෙකම දියැල්ල සපුගහ දොල ඇල්ල, කූඩලු දොල ඇල්ල, බිසෝ දොල ඇල්ල. ඔය දෙකත් අලුත් දියැලි සෙට් එක උදේම වැඩේ කරමු. දවසේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.